හායි මං ඊයේ ප්‍රශ්නයක් දාලා තිබ්බා මේ මං පොඩක් කන්ෆියුස් වෙච්ච තැනක් තමයි මේ අපේ යුනිවර්ස් එක එක්ස්පෑන්ඩ් වෙද්දී අපි දන්නවා අපේ යුනිවර්ස් එක කූල් වෙනවා කෝල්ඩ් වෙනවා සීතල වෙනවා මේ ඉතින් එතකොට සීතල වෙද්දී අපේ දැන් සෙකන්ඩ් ලෝ ඔෆ් තර්මෝඩයිනමික්ස් වල කියන්නේ තාපගතික විද්‍යාවේ දෙවෙනි නියමයෙන් කියනවා කියන්නේ පද්ධතියක එන්ට්‍රොපි එක හැමතිස්සෙම වැඩි වෙනවා. එන්ට්‍රොපි කියන්නේ මොකක්ද? එන්ට්‍රොපි කියන්නේ මේ ඩිසෝඩර් එක. ඩිසෝඩර් කියන්නේ අහඹ බව. ඕඩර් එකක් නැති කෙනෙක් තමයි ඩිසෝඩර්. ඒක හැමතිස්සෙම වැඩි වෙන විදිහට තමයි අපේ යුනිවර්ස් එක සැකසීලා තියෙන්නේ. එතකොට මට ප්‍රශ්න තිබ්බේ හිතන්න දැන් අධික ශක්තියක් තියෙන අංශුවක් තියෙනවා. අංශුවේ ශක්තිය කියන්නේ චාලක ශක්තිය කියන යා ලොකු චලනයක්. ඒ කියන්නේ ලොකු ප්‍රදේශයක් තුළ වේගයෙන් චලනයක් දක්වනවා. යාගේ ශක්තිය අඩු වෙද්දී මොකද වෙන්නේ? එයාගේ චලනය පොඩි ප්‍රදේශයකට හිමීට සීමා වෙනවා. එතකොට අර මට තිබ්බ ප්‍රශ්න හරි ඉස්සෙල්ලා ලොකු ප්‍රදේශයක මෙහෙමයක් සල්නවා. කියන්නේ ලොකු ඩිසෝඩර් එකක් තියෙනවා. يعني ඩිසෝඩර් පොඩි වෙලා කියන්නේ ඩිසෝඩර් එක අඩු වෙලා. කියන්නේ යම් කිසි ඕඩරයකට ඇවිල්ලාද කියන ප්‍රශ්නේ තමයි මට තිබ්බේ. Well, thank you for those who replied me and helped me to clear this thing off. Especially I have to thank Krishmal and Tanuj. And so, well, Tanuj video ගෙවුවා Neil deGrasse Tyson ගේ. ඒකේ තිබ්බා මේ මොකද්ද මේ වෙන්නේ කියලා දැන්. මොකද මම බලමු යුනිවර්ස් එක කොහොමද එක්ස්පෑන්ඩ් වෙන්නේ කියලා. හරිද? එතකොට යුනිවර්ස් එක එක්ස්පෑන්ඩ් වෙනවා. යුනිවර්ස් එක කියන්නේ ස්පේස් ටයිම් ෆැබ්‍රික් එක. හරිද? කියන්නේ අපි අයින්ස්ටයින් ජෙනරල් තියරි, ස්පෙෂල් තියරි, රිලටිවිටි and ජෙනරල් තියරි ඉදිරිපත් කරද්දී කිව්වා මේ ස්පේස් ටයිම් කියන්නේ එක ෆැබ්‍රික් එකක් කියලා ගත්තා. ස්පේස් කියන්නේ අපේ 3D ස්පේස් එක and එයා සල්කුවා ටයිම් කියන්නේ 4th dimension එක කියලා. එතකොට අපි 3D ස්පේස් එකේ එක dimension එකට ටයිම් එක තව dimension එකකට සල්කලා 2D ස්පේස් ටයිම් ෆැබ්‍රික් එකක් අර්ථ දැක්වුවා. ඒක මත තමයි පැහැදිලි කරන්නේ. මොකද අපිට 4D එකක් ගැන අපිට අදහසක් ගන්න බෑ 3D creatures වගේ. so එතකොට මේ යුනිවර්ස් එක කියන්නේ නිකන් ෆැබ්‍රික් එකක් ඉලාස්ටික් ක්ලොත් එකක් වගේ. දැන් මට ඉලාස්ටික් ක්ලොත් එකක් නැහැ so මම ඕගොල්ලන්ට ඒක මේ ෂර්ට් එකෙන් පැහැදිලි කරන්නම් මේ අපේ ඉස්කෝලේ සයන්ස් යුනිවර්ස් ෂර්ට් එක මේකෙන් පැහැදිලි කරන්නම් කොයි වගේද මේ යුනිවර්ස් එකේ එක්ස්පෑන්ඩින් එක සිද්ධ වෙන්නේ කියලා. දැන් හිතන්න මේක යුනිවර්ස් එක. හරිද? මේක සිල්කෝ some kind of elastic රෙද්දක්. මේ so ඉතින් මම මේකෙන් පැහැදිලි කරන්න දැන් යුනිවර්ස් එක එක්ස්පෑන්ඩ් වෙනවා කියන්නේ මේ ඉලාස්ටික් ක්ලොත් එක හැදෙනවා. ඒ කියන්නේ මෙහෙම තියෙන මොනින්ම හිතන්න මේ වර්තමානයේ යුනිවර්ස් එක මෙහෙම තියෙනවා. එතකොට ටික ටික ඉතින් මෙහෙම එක්ස්පෑන්ඩ් වෙනවා කියන්නේ මේ ඉලාස්ටික් එක හැදෙනවා. ඔන්න ඔය වගේ සිනාරියෝ එකක් තමයි සිම්ප්ලිම ගත්තොත් අපේ යුනිවර්ස් එකේ වෙන්නේ. ඒතර ඔයගොල්ලන් තේරෙන මේ C එක සහ N එක අතර තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් පරතරය මෙහෙම ටික ටික ඈත් වෙනවා. මේ දෙන්න එක්ස්පෑන්ඩ් වෙනවා. ඒ කියන්නේ මුලින් මෙතන ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ රෙසලූෂන් එක මේ ලයින්ස් 6ක් 7ක් වගේ තියෙනවා. මේක එක්ස්පෑන්ඩ් වෙද්දි තියෙන 6 7ම තමයි ලයින්ස්. ඒ වුණාට මේ ලයින්ස් වල පරතරය වැඩි වෙනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි වෙන්නේ යුනිවර්ස් එක එක්ස්පෑන්ඩ් වෙද්දී. ඉතින් එක්ස්පෑන්ඩ් වෙන එකෙන් කොහොමද මේ යුනිවර්ස් එක සීතල වෙන්නේ? ඔයගොල්ලෝ දන්නා යුනිවර්ස් එක එක්ස්පෑන්ඩ් වෙනවා කියලා අපි මුලින්ම හොයාගත්තේ රෙඩ් ෂිෆ්ට් එක කියලා තියෙන තරු වල. ඒ කියන්නේ අපි තරු බලද්දී අපිට පේන සමහර තරු කියන්නේ ගැලැක්සිස්. අපිට දැන්ට පේන තියෙන ඇටම් ගැලැක්සි එක රෙඩ් ෂිෆ්ට් එකක් වෙනවා. ඒ කියන්නේ ඒක අපේ ඈතට යම් කිසියක් අපේ ඈතට යද්දී ඒකේ තරංග ආයාමය අපිට පේන්නේ වැඩි වෙලා. ඔයගොල්ලෝ දන්නවා ඉතින් ඩොප්ලර් ඉෆෙක්ට් කියලා. ඒකෙන් තමයි ඔක වෙන්නේ. මම කලින් වීඩියෝ එකකට ඔක කියලා තියෙනවා. තරංග ආයාමය සහ ඩොප්ලර් ඉෆෙක්ට් එක ගැන. ඒක ආලෝකයටත් බලපාන. නම් කොළ ආලෝකයේ තරංගයක් විදිහට අපිට ගන්න පුළුවන් හින්දා. එතකොට මේ ඩොප්ලර් ඉෆෙක්ට් එක හින්දා තමයි මේ රෙඩ් ෂිෆ්ට් එක ඇති වෙන්නේ. ඉතින් ඇයි මේ ඩොප්ලර් ඉෆෙක්ට් එක වෙන්නේ? ඒකට හේතුව යුනිවර්ස් එක එක්ස්පෑන්ඩ් වෙන හින්දා. දැන් හිතන්න මෙන්න මේ N කියන අපි හිතමු E කියන්නේ ගැලැක්සි එක, මෙතන තියෙන C කියන්නේ ගැලැක්සි එක. මේ E කියන ගැලැක්සි එකෙන් ආලෝක කිරණයක් යවනවා C කියන ගැලැක්සි එකට. හරිද? එතකොට එයා සාමාන්‍ය අපි හිතමු දම් පාට ආලෝක කිරණයක් එනවා. දම් පාට එක ආලෝක කිරණයක තරංග ආයාමය අඩුයි. ශක්තිය වැඩි. තරංග ආයාමය අඩුයි.
එතකොට මේක මෙහෙම ඈතදී වට තියෙන මේ ආලෝකයේ ගමන් කරන පාර මේ ආලෝකයේ මෙතන ඉඳන් මෙතන ගමන් කරන ඒ පාර ස්ට්‍රෙච් වෙනවා. ආලෝකය මේකෙන් ආලෝකයත් යුනිවර්ස් එකත් එක්ක මෙහෙම ස්ට්‍රෙච් වෙනවා. ස්ට්‍රෙච් වෙද්දී මොකද වෙන්නේ? අර තරංග ආයාමය ස්ට්‍රෙච් වෙනවා. එතකොට අර අර තරංග ආයාමය තිබ්බ එක මෙහෙම එකලම මේ ෆ්‍රීකවන්සි එකක් තිබ්බ එක තරංග ආයාමයක් තිබ්බ එක මෙහෙම ඈත් වෙනකනේ තරංග ආයාම පොයින්ට්ස් පීක්ස් දෙකක් අතර තියෙන දුර ඈත් වෙනවා. ඔන්න ඔහොම තමයි අපිට දෙයක් රෙඩ් ෂිෆ්ට් එකක් නැත්නම් ඒ වගේ පේන්නේ. ඒකට ඔයගොල්ලෝ අහලාදී සමීකරණයක් තියෙනවා E equals hc over lambda කියලා. ඒ කියන්නේ h කියන්නේ Planck constant එක, c කියන්නේ ආලෝක ප්‍රවේගය, lambda කියන්නේ තරංග ආයාමය, e කියන්නේ ඒ තරංගයේ ශක්තිය. එතකොට h සහ c කියන එක නියතයි. එතකොට lambda ප්‍රතිලෝම සමානුපාතිකයි. ඊට කියන්නේ lambda වැඩි වෙද්දී e අඩු වෙනවා, lambda අඩු වෙද්දී e වැඩි වෙනවා. එහෙනම් මග දම් පාට ආලෝකයෙන් එක තරංග ආයාමය අඩු වෙනවා, ඒකේ ශක්තිය වැඩි. එතකොට රතු පාට ආලෝක කියන එක තරංග ආයාමය වැඩි, ඒකේ ශක්තිය අඩුයි. එතකොට මෙහෙම යුනිවර්ස් එක මෙහෙම ඇදෙද්දි මොකද වෙන්නේ? අර ආලෝක කියන්නේ ශක්තිය අඩු වෙනවා මෙහෙම. එතකොට යුනිවර්ස් එක already within itself expand වෙනවා. expand වෙනවා කියන්නේ යාගේ යම් කිසි පොයින්ට් එකක අතර තුර තියෙන දුර වැඩි වෙනවා. ඒ කියන්නේ lambda අඩු වෙනවා වගේ. එතකොට ශක්තිය lambda වැඩි වෙනවා වගේ. එතකොට ශක්තිය අඩු වෙනවා. ශක්තිය අඩු වෙනවා කියන්නේ යාගේ temperature එක පල්ලෙහාට බහිනවා. එතකොට ශක්තිය අඩු වෙද්දී temperature එක පල්ලෙහාට බහිනවා. අපි ඕක රිවයින්ඩ් කරත් කියන්නේ යුනිවර්ස් එක එක්ස්පෑන්ඩ් වෙන එක අපි බෑක්වර්ඩ් ගත්තොත් රිවයින්ඩ් කරොත් යුනිවර්ස් එක මෙහෙම හැකිලෙනවා. හැකිලෙද්දී මොකක්ද එහෙනම් වෙන්නේ? තරංග ආයාමය අඩු වෙලා ශක්තිය වැඩි වෙනවා. එතකොට උෂ්ණත්වය වැඩි වෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති බිග් බෑන් එකේදී උෂ්ණත්වය ගොඩාක් ලොකු උෂ්ණත්වයක් තිබ්බේ. ඔයගොල්ලෝ the big bang theory TV series එක බලලා තියෙනවා. ඒ පතන අර theme song එකේ තියෙනවා our whole universe in a hot dense state. hot dense ඒ කියන්නේ අධික උෂ්ණත්වයක් සහ අධික ඝන dense ඝනත්වයක් එක්ක තිබ්බ එකක්. එතකොට මේක expand වෙන cool වෙනවා. එතකොට මට තිබ්බ ප්‍රශ්නේ අර entropy එක අඩු වෙන එක. entropy එක අඩු වෙන්නේ නැහැ. ඇත්තටම මේ disorder එකක් කියන්නේ මොකක්ද? මුලින් disorder එකක් වෙන කලින් order එකක් තියෙනවා. ඒ order එකක් යම් කිසි පද්ධතියකට සිස්ටම් එකකට ඕඩර් එක එන්නේ. ඒකට පිටින් ශක්තියක් ආවම තමයි ඕඩර් එකක් එන්නේ. එතකොට දැන් අපි බලන්න අපි යම් කිසි විදිහකට අපේ ඕඩර් එකක් තියෙනවා අපිට. ඉතින් අපිට මොකද්ද කොහෙන්ද මේ ඕඩර් එක ආවේ? ඇත්තටම අපිට තියෙනවා ලොකු ශක්ති ප්‍රභාවයක් අපේ ඉර. ඉතින් අපේ ඉර තියෙන හින්දා අපේ සිස්ටම් එකට අපිට ශක්තිය හම්බ වෙනවා ඉරේ. එතකොට ඒ ශක්තිය හම්බෙන හින්දා තමයි අපි මේ ඕඩර් එක රඳාපවතින්නේ. ඉර දැන් මෙහෙම ටික දහණය වෙලා ඉරේ ශක්තිය මොකද වෙන්නේ? ඉරේ ශක්තිය අඩු වෙනවා. ඔහොම ඉර නිමිලා යනවා කියන්නේ ඉර රෙඩ් ජයන්ට් කෙනෙක් වෙලා පස්සේ වයිට් ඩ්වර්ෆ් කෙනෙක් වෙනවා. එහෙම එච්චර දේවල් ඕනේ නැහැ. මේ කියන්නේ ඉර නිමිලා යනවා කියලා කියමුකෝ. ඉර නිමිලා ගියන් පස්සේ මේ අපිට ශක්තියක් එන්නේ නැහැ. එතකොට අපි වෙන ග්‍රහ ලෝක වලට ගිහිල්ලා තිබ්බේ නැත්නම් වෙන සෝලාර් සිස්ටම්ස් වලට ගිහිල්ලා තිබ්බේ නැත්නම් අපිට මේ ජීවය පාත්ත ගන්න බෑ. එතකොට ඒක තමයි කියන්නේ ඔය ඩිසෝඩර් ඕඩර් එකක් ඇති වෙන්න ශක්තිය ඒ පද්ධතියට පිටතින් ලැබෙන්න ඕන කියලා. දැන් මම කිව්වා වගේ යුනිවර්ස් එක එක්ස්පෑන්ඩ් වෙද්දී යුනිවර්ස් එක කූල් වෙනවා. සීතල වෙනවා. එතකොට සීතල වෙනවා කියන්නේ උෂ්ණත්වය ඉස්සර කිව්වා වගේ ලැම්ඩා වැඩි වෙලා ශක්තිය අඩු වෙනවා කියන්නේ සීතල වෙනවා. ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ පිටතින් දැන් ශක්තියක් එන්නේ නැහැ. ශක්තිය අඩු වෙනවා. එහෙනම් ශක්තිය අඩු වෙද්දී මොකද්ද වෙන්න ඕන? ඕඩර් එකක් ඇති වෙන ශක්තියක් පිටතින් එන්න ඕන. එහෙනම් ශක්තිය මේ අඩු වෙනවා කියන්නේ මේ පද්ධතියෙන් ශක්තිය යද්දී ඕඩර් එක අඩු වෙනවා. ඒ කියන්නේ ඩිසෝඩර් එක වැඩි වෙනවා. ඩිසෝඩර් එක වැඩි වෙනවා කියන්නේ මොකද්ද? එන්ට්‍රොපි එක වැඩි වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ඉස්සෙල්ල මට පැටලිලා තිබ්බ තැන. දැන් thanks for you guys. ඒක මම හිතන්නේ නිරාකරණය වුණා. මේක තමයි current understanding එක. so ඉතින් ඕක තමයි තියෙන්නේ අපේ යුනිවර්ස් එකේ expand එක සහ entropy එක අතර සම්බන්ධය. එතකොට second law of thermodynamics කියන එක stand still. යුනිවර්ස් එක expand වෙද්දී යුනිවර්ස් එක cool වෙනවා. ඒකේ ශක්තිය අඩු වෙනවා. ඒ වගේම entropy එක වැඩි වෙනවා. ඒ කියන්නේ disorder එක වැඩි වෙනවා. ඉතින් ඕක තමයි අපේ යුනිවර්ස් එක expansion එක සහ disorder එක කියන්නේ entropy එක අතර සම්බන්ධය.